දිවයිනේ ජනප්‍රිය පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් එම පාසලේ ගුරුවරුන් සිව් දෙනෙකුට වැඩි පිරිසක් සමග සමීප ඇසුරක් පවත්වා තිබෙනවා. අදාළ ගුරුවරියන්ගේ ස්වාමි පුරුෂයන්ට හොරෙන් ගුරුවරියන් සමග නිරුවත් වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇති 19 හැවිරිදි මෙම සිසුවා එම පාසලේ වර්තමාන ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවටද වාර්තා වනවා. අදාළ ඇමතුම් අතරතුර ඔහු විසින්ම ස්ක්‍රීන් රෙකෝඩ් කරන ලද වීඩියෝ ඔහුගේ දුරකථනයෙන්ම ඔහුගේ මිතුරෙකු විසින් ලීක් කිරීම හේතුවෙන් මෙම තොරතුරු සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා. මේ වන විට එම පාසලේ ශිෂ්‍යනායක මඩුල්ල විසිරුවා හැර ඇති අතර ගුරුවරියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන් සිසුවා සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. නාලන්දා විද්‍යාලයට අපකීර්තියක් එක්කල මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වෙමින් නැති අතර ගුරුවරුන් සිව් දෙනෙකුට වැඩි පිරිසක් සමග සිසුවෙකු සිදු කළ මෙම නොමනා ක්‍රියාව දැඩි පිළිකුලෙන් බොහෝ පිරිසක් විවේචනය කරමින් සිටිනවා. නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් මේ පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදු කර තිබුණේ මේ ආකාරයෙන්. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සෙහත් ලිල්වල ගුරුවරුන් 4 දෙනෙකුට වැඩි පිරිසක් සමග නොසුදුසු සබඳතා පවත්වා ඇත. ඔවුන් නොසුදුසු දේ කරමින් මාතෘ නාලන්දාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයට සහ පිරිසිදු භාවයට හානි කර ඇත. නාලන්දා මාතාවගේ නාමය භාවිතා කරමින් ඔහු මෙම අතිශය කලකිරෙන සුළු දේවල් සිදු කර ඇති අතර තවමත් ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දරයි. ශිෂ්‍ය නායකයෙකුගේ වගකීම වන්නේ අන් අයව යහමඟට යොමු කිරීම සහ ඔවුන්ව අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන යාමයි. නමුත් මේ මිනිසා සියල්ල විනාශ කර නාලන්දා මාතාවට අගෞරව කර ඇත. නාලන්දා මාතාවගේ දරුවන් ලෙස අපගේ විද්‍යාලයේ සිදුවන මෙම කරුණ පිළිබඳව දැඩි ලෙස කලකිරීමට පත්ව සිටිමු. අපි විදුහල්පතිතුමාගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පුද්ගලයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසයි. එසේ නොමැතිනම් කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. අපි මේ පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නෙමු. මෙම තත්ත්වය පිළිබඳව අපි දැඩි ලෙස කනගාටුවට පත්වෙමු.